සුබ සන්ධ්‍යාවක් යාළුවනේ. ඔයගලන්ට කොහොමද ඉතින්? හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මම අද අරගෙන ආවේ අංක 5 මල් සේල් එක. ඉතින් අපි අද බලමු මේ මොනවාද අංක 5ට තියෙන මල් පැල ටික කියලා. ඉතින් යාළුවනේ ඔන්න අංක 1ට තියෙනවා අපි ඉතා වටිනා කියන පැලයක්. බර්කින් හොඳට ඉරි ඇවිල්ලා තියෙන මේ ලොකු පැලේ 2500යි. ඊට පස්සේ ඉරි එමින් ඒක තියෙන ඉරි එමින් පවතිනවා ටිකක්. ඉරි දැන් එනවා ඉස්සරහට. ඒක 1500යි. ඊට පස්සේ අංක 2 ඔරෙන්ජ් මාමලේඩ්. ඒකේ මේ පැලයක් මේ 750ක් වෙනවා. අංක 2. අංක 3 ring of fire. හොඳට මේ ෂේඩඩ් වෙලා තියෙන එක කට් මුරුත් තියෙනවා. ඒක 750යි. ඊට පස්සේ යාළුවනේ අංක 4න් තියෙනවා රෙඩ් කාඩිනල්. මේ බලන්න මේකේ ලස්සන ප්ලාස්ටික් කොළ වගේ. මේක Tamanට ඕන විදිහකට හදා ගන්න පුළුවන්. මම එක පැත්තකටම කොළ හිටින්න මේ ආධාරකයට තියලා මේ ගැට ගහගෙන මේ විදිහට හදාගෙන තියෙන්නේ. එහෙමත් පුළුවන් නැත්නම් ගහක් වගේ මේ වගේත් පුළුවන්. මේ පැලේ රුපියල් 1000ක් වෙනවා. මේක දෙනවා 750කට. මේ පොඩි පැලේ දෙනවා 750කට. අංක 4 අංක 5 මේක මේ කොලේ මේ ඉන්ඩු ප්ලාන්ට් එක මේ කොලේ යට රතු පාට ඉතා වටිනා පිලෝ එකක් මේකත් අංක 5න් 1200යි. අංක 6 ඇග්ලොනිමා. මේ ඇග්ලොනිමා ලොකු පැලයක් උසයි ගොඩක්. ඒක දෙනවා රුපියල් 1000කට. ඊට පස්සේ අලුවනේ අංක 17 මේ බොන්සායි කරන්න පුළුවන් ශාකයක් මේක. අංක 7 ඒක මේ බොන්සායි කරන්න පුළුවන් ශාකය. මේකට කියනවා ඔටෝ බොන්සායි කියලා. බොන්සායි කරන්න දෙයක්වත් නෑ. මේක ඒ විදිහට පොඩ්ඩක් හැදෙනවා. මේ දම් පාට ලස්සන මල් එනවා. මල් පිරෙන්නම මල් එනවා. උදේට මේ මල් පිපෙනවා. දම් පාට මල් පිපෙනවා උදේට. ගොඩක් ගහ පිරෙන්නම එනවා. හරි ලස්සනයි. ඒකේ පැලයක් දෙනවා රුපියල් 200කට. මේ පැල තියෙන්නේ ඒවා 200කට දෙනවා. අංක 8 සිංගෝනියම් පැලේ. මේ බලන්න හොඳට වෙරිගේටඩ් වෙලා තනිකර සුදු කොලක් තියෙනවා. සුදුයි කොලයි මිශ්‍ර වෙච්ච එකක් තියෙනවා. හරි ලස්සනයි ඒක. ඒක 200යි. ඊට පස්සේ මේ ගෝල්ඩ් පෝතෝස් එක අංක 9. ඒක 250යි. ඊට පස්සේ අංක 10 මේ වෝටර් ප්ලාන්ට්. මේ අවුවට මේ කොළ ලොකු වෙනවා. මේ වෝටර් ප්ලාන්ට් කිව්වට වතුරම දාලා හදන්න ඕනේ. මේ වගේ දේශීරියාව තියෙන ඒ පැලේ තියන්නත් පුළුවන්. කොළේ ගොඩක් ලොකු වෙනවා. අවුවට තමයි ගොඩක් කළු වෙන්නේ. මේක මේ 150 ඉඳන් පැල තියෙනවා. පොඩි පැලයක් 150යි. සයිස් එක අනුව මේ වෙනස් වෙන එක. මේකත් වෝටර් ප්ලාන්ට් එකක්. මේකත් ඒ වගේ මේක මේ වගේ දිගට දණ්ඩක් වගේ ඇවිල්ලා ඒක පිරෙන්න සුදු පාට මලක් එනවා. මම උදේ මේකේ ෂෝට් වීඩියෝ එකක් දැම්ම. ඒක පොඩ්ඩක් බැලුවොත් මේකේ මල මොකද්ද කියලා අඳුර ගන්න පුළුවන් වෙනවා. ඒක අංක 11. ඒක 200යි පැලයක්. ඊට පස්සේ අංක 12 ඉන්දියන් පිච්ච සුදු එක. ඉන්දියන් පිච්ච සුදු එක වෙනවා රුපියල් 500ක් ඔය පැලේ. ඊට පස්සේ ඒකම ඉන්දියන් පිච්ච රෝස පාට එක රුපියල් 600යි ඒක. ඒක ටිකක් මිල වැඩි රෝස පාට එක සුදු එකට වඩා. ඊට පස්සේ අංක 14 මේක මේ අර කොළ නිකන් ක්‍රේල් ගතියක් වෙන කොලේ තියෙන්නේ අංක 14. ඒක 300යි. අංක 15 මේ බොමේලියන් පැලේ. අංක 15 බොමේලියන් පැලේ 300යි. ඊට පස්සේ අරවනේ අංක 16 රෙඩ් කාඩිනල් නේ. කට් මෝල් තියෙනවා හොඳට සීසන් වෙච්ච මේ පැලේ. ඒක 750යි. ඊට පස්සේ අංක 17. අංක 17 න් තියෙන ගෝල්ඩන් සනාඩු පැලේ. ඒක 750යි. ඒක ටිකක් මිල වැඩි පැලයක්. ඊට පස්සේ ආලුවනේ අංක 18. මේ ග්‍රීන් හුකරියානා පැලේ. ග්‍රීන් හුකරියානා පැලේ මේක රුපියල් ඔයගලන්ට දෙනවා මම 2000කට. අංක 19 ටීස් ප්ලාන්ට් එක. ඒක 150යි. ඊට පස්සේ යාළුවනේ මේ බලන්න මේකේ ලස්සන මේ ගෝනාං කියලා කියන්නේ වෙන නමක් තියනවාද කියලා නම් දන්නේ නැහැ. වෙන නමක් ඇති. මේ රතු පාට ගෙඩියක් එනවා පිරෙන්නම මේ වගේ රතු පාට ගෙඩිය එනවා විචිත්‍රවත් ගෝනාං වගේ තමයි මේ අම් දෙකක් වගේ තියෙන මේ පැලවල. ඒකේ පැලයක් තියෙනවා යාළුවනේ අංක 20න්. ඒක දෙනවා රුපියල් 450කට. මේ හත් හොඳයි ටිකක් මේක පැල කරගන්න අමාරුයි. පැල වුණාම හොඳට ලොකුවට හැදෙනවා මේ වගේ.
ඊට පස්සේ අංක 21. අංක 21කින් මේ පෙළේ දෙන රුපියල් 500කට. අංක 22. කැලේඩියම් ශාකයක් මේක. අංක 22 ඒක දෙන රුපියල් 300කට. අංක 23න් තියෙන සමන් පිට්ට පැල. සමන් පිට්ට පැලයක් මම දෙනවා රුපියල් 200කට. ඒ වගේම සේපාලිකා පැලයක් දෙනවා 200කට. ඊට පස්සේ අංක 25. මේ ක්‍රිස්ටිනා පැල. දැල්ල රතු වෙන එක. ඒකේ ලොකු ගහ මදර් ප්ලාන්ට් එකකුත් තියෙනවා. ඒක මේ උතන්ට ගේන්න අපහසු හින්දා ඒක නැහැ. ඒක අංක 25 වෙනවා රුපියල් 200ක්. ඊට පස්සේ මේ අංක 26න් තියෙන්නේ බහුමාන්‍ය පැල. මේක අර ඒක පෙන්නන්නම් මම මගේ ලොකු ගහ. මල් පිරෙන්න යනවා තද අවුවෝනේ. හරි ලස්සනයි පාට දෙකින් වගේ මල් ඉන්නේ කහ පාටයි තද තැඹිලි පාටයි. ගොඩක් මල් වෙනවා එකේ කාලෙකට. අවුව තමයි ඕනේ එකට. අංක 26. ඒකේ පැලයක් 200යි. ඊට පස්සේ මේ කැලේඩියම් එකේ පැලේ දෙනවා 200කට. අංක 27. ඊට පස්සේ යාළුවනේ අංක 28 ගොඩ මානෙන් මලක් වගේ ගොඩ මානෙන්. ඒකේ මේ පැලේ දෙනවා පැලයක් මේ පැලේ දෙනවා රුපියල් 300කට. ඉතින් යාළුවනේ අද සේල් එකට මම පැල 28ක් ඉදිරිපත් කරා. ඒකෙන් ඔයගලන්ට ඕන පැලයක් තියෙනවා නම් මගේ WhatsApp අංකයට මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දෙන්න. WhatsApp අංකය 075 53 51 096. ඉතින් අදට ගිහින් එන්නම් ඊළඟ සේල් එකේදී හම්බෙමු. ඔයගලන්ට ස්තුතියි.